හායි ඔයාලට කොහොමද? මම නම් හොඳින් ඉන්නවා. ඒ වුණාට මේ වීක් එක නම් මට පුදුම විදිහට බිසි වීක් එකක්. අද ව්ලොග් එකේ තියෙන්නේ හදිස්සියෙම ප්ලෑන් කරලා කරපු ෆොටෝ ෂූට් එක වීඩියෝස්. ව්ලොග් එකක් කරොත් හොඳයි කියලා මතක් වුණේත් ලොකේෂන් එකට එන ගමන් ඉද්දි. ඒ නිසා මගේ අවුට්ෆිට් එක, එතකොට මේකප් එක, හෙයර් ස්ටයිල් එක මේ මුකුත් මට වීඩියෝ කරගන්න හම්බුනේ නැහැ. එදා දවසේ උදේ ඉඳන් පොඩ වැස්ස. ඒ නිසා මම කෝකටත් රෙඩි වෙලා කුඩේකුත් අරගෙනම ගියා. පුළුවන් නම් ලොකේෂන් එක ගෙස් කරන්න බලන්න. ඔයාලට ලොකේෂන් එක පෙන්වන්න ඕන නිසා ෆොටෝග්‍රැෆර්ව මග දාලා මම මෙන්න මෙහෙම තනියම ලොකේෂන් එකේ අපිට අවශ්‍ය තැනට ගියා. මේ ප්ලේස් එක ටිකක් හැංගිලා වගේ තියෙන්නේ. ඒ නිසා තමයි මේක මේ විදිහටවත් බේරිලා තියෙන්නේ. සමහර තැන් තියෙනවනේ මිනිස්සුන්ට යන්න බැරි. ඒ තැන් හරීම ලස්සනට තියෙනවා. මතකනේ අර බෙල්වුඩ් වලටත් වෙච්ච දෙයක්. හරිම ලස්සන ප්ලේස් එකක්. එකපාරටම වයිරල් වුණා. මිනිස්සු ගොඩාක් එතනට යන්න පටන් ගත්තා. පස්සේ එතන යන්න බැරි තැනටම අපිරිසිදු කරලා. හරි, ඒ වගේම වැඩක් නැහැ. අපි අද ෆොටෝ ෂූට් එක ගැන කතා කරමුකෝ. මගේ ෂූට් එක කරන්නේ මෙන්න මේ ඩබල. මට වැඩ කරන්න හම්බ වෙලා තියෙන ෆ්‍රෙන්ඩ්ලිම, කොටිම කිව්වොත් ජොලිම කපල් එකක් තමයි මේ ඩබල. අද ෆොටෝග්‍රැෆර්ගේ නම ඉමල්ක. ඔයාලා දන්නේ 44 cents කිව්වොත් තමයි. මේ පිටිපස්සේ ඉන්නේ යාගේ වයිෆ්. මං මෙයාලත් එක්ක ෆොටෝ ෂූට්ස් 10කටත් වැඩිය මං හිතන්නේ කරලා තියෙනවා. ඔයාලා මොකද මගේ ෆොටෝ ෂූට් එක ගැන හිතන්නේ? මගේ කස්ටියුම් එක හොඳයිද? එතකොට හෙයර් ඇන්ඩ් මේකප් කරේ මමමයි. හරි. ඉමල් කරලා පෙන්න. ඔයාලා මාව ඇත්තටම ආශ්‍රය කරලා නැති කෙනෙක් නම් මගේ හිනාව නිකන් වාහනයක් ස්ටාර්ට් කරනවා වගේ වෙන්නේ නැති. කරන්න දෙයක් නැහැ. ඒක තමයි මට හම්බෙලා තියෙන හිනාව. සමහර අය හිතනවා මට අරයා වගේ වෙන්න තිබුණා නම් හොඳයි, මට මෙයා වගේ වෙන්න තිබුණා නම් හොඳයි කියලා. මම නම් හිතන්නේ තමන් වගේ වෙන එක තමා වැදගත්ම දේ. ඔය ආස ඇඳුමක් තියෙනවා නම් ඒක අදම අඳින්න. තැනට සුදුසු විදියට අඳින එකේ කිසිම වැරද්දක් මම නම් දකින්නේ නැහැ. ඔයාට මේ වයස, කාලය කවදාවත් ආයෙ ගන්න බෑ. ඔයාට ලැබිලා තියෙන ජීවිතේ ඔයා උපරිම සතුටින් විඳින්න. ඔයත් ඔයා ආස විදිහට ජීවිතේ විඳින කෙනෙක් නම් කවදාවත් ඔයා අනිත් අයගේ පිටින් ඔයාගේ ඇරියස් එක කවර් කරන්නේ නැහැ. බලන්න, සමහර වයසක අයත් ඉන්නවා හරිම ලස්සන ජීවත් වෙන. ඒ මිනිස්සුන්ගේ තරුණ කාලේ ගොඩාක් ලස්සනට ඉන්න ඇති. ඒකයි වයසට ගිහිල්ලා වුණත් ඔය තරම් සතුටින් ඉන්නේ. උදායියේ රුසමදේ හදායේ මේ ආදරේ එදා වගේ මගේ අතේ එළිනවාතෝ ඉඩෝ කාලේ හිනෙකසේ ගෙවියා විස්නේහකගේ සිනාවාරේ ආයේ මගේ එළිනවාතෝ. අපිට මේ ෂූට් එකේ වැඩේට විනාඩි 20ක්වත් ගියේ නැහැ. ඇත්තටම අපිට ගොඩක්ම කාලේ ගියේ ඕපදූප කතා කරන්නයි, hina වෙවි ඉන්නයි තමයි. කැමරා ඕන් ගා. ඔය ඉතින් ඔතන යන්න. ඔය ගස් දෙක වැනි. අද වීඩියෝ එකක් ගොඩක් දිග නෑ. මම දැක්ක මට කමෙන්ට් එකක් දාලා තියෙනවා දිග වීඩියෝස් ගේන්න කියලා. අනේ මට අමතක වෙනවා වීඩියෝස් කරන්න ඕනේ, vlog කරන්න ඕනේ කියන එක. මං තාම මේ වැඩේට අලුත් නිසා වෙන්නේ නැති. මම try කරනවා දිග වීඩියෝස් අනිවාර්යෙන් ඔයාලා වෙනුවෙන් ගේන්න. Thank you very much ඔයාලට අදත් මගේ වීඩියෝ එක බැලුවට. මේ ෂූට් එකේ ෆොටෝසුත් මම ඉක්මනටම ඉස්සරහට දාන්නම්. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Bye!